පේනවනේ පිටවල පතනට යන මග දෙවස වැඩක් නැහැ කියලා ඉතින් අය මේ හික්ක වෙනවා ඉතින් එතකොට. ඉතින් වෙනද වගේම අදත් ආදරෙන් පිළිගන්නවා Travel with Gaya YouTube channel එකට. ඉතින් අද මම යන්න ලෑස්තිලා ඉන්නේ පිටවල පතන. පිටවල පතන කිව්වම ලංකාවේ තියෙන ලෝකාන්ත අතරින් තවත් එක්තරා සුවිශේෂී සහ සුන්දර ලෝකාන්තයක් තමයි පිටවල පතන ලෝකාන්තය. ඉතින් මාත් සමග රැවුලයි සංජීවයි ඉන්නවාද මේ ගමනට සහභාගී වෙලා ඒගොල්ලෝ අර පැත්තේ ඉන්නවා. ඉතින් අපි බලමු මේ පිටවල පතන කියන්නේ මොන වගේ වයිබ් එකක් තියෙන මොන වගේ සුන්දර ලෝකාන්තයක්ද කියලා. පේනවනේ පිටවල පතනට යන මග දෙවස වැඩක් නැහැ කියලා ඉතින් අය මේ හික්ක වෙනවා ඉතින් එතකොට. මේ දවස්වල ඉතින් රිවර්ස්ටර් නම් එන්න හිතන්න එපා. ඔය කෙට්ටු කට්ටිය පොල් කුරුවක ඉන්න කට්ටිය රිවර්ස්ටර් නම් එන්න හිතන්න එපා. පට්ටවලක් තියෙන්නේ. බලන්න උදින සුන්දරත්වය. ආව්. මේ පැත්තෙන් බලක් කටව ගන්න තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. මේ දින ෆීල් එකට කියලා වැඩක් නැහැ. සුවාදහම කියන්නේ පට්ටම සුන්දර ෆීලින් එකක් දෙන කියන්න වචන නැහැ ඒ ගැන. නියමයි. එහෙනම් අපි පිටවල පතන ලෝකාන්තේ ටිකට් කවුන්ටර් ගාවින් හමු වෙමු. කොහොමද රිවර්ස්ටර් වල තියෙන වයිබ් එක? feeling එක. මේ අද්දක වීඩියෝ එක ඉතින් මේ උනත්. අපේ කට්ටිය ෆොටෝ ගන්නවා. මොකද මම වෙවුලන්නේ. වෙවුලන්නේ ඒක.
අඩෝ පැලක් කඩ ගනි දනේ සිරාටෝ පංග ඉතින් පොද වැස්සකුත් යනවා අපි දැන් පිටවල පතන ටිකට් කවුන්ටර් එකකට ඇවිල්ලා ඉන්නේ අපි ගිහිල්ලා බලමු කොහොමද ටිකට් වල ප්‍රයිස් වෙන්නේ කියලා දේශීය වැඩිහිටි 70යි දේශීය ළමා 40යි පාසල් සිසුන්ට 30යි විදේශීය වැඩිහිටි 930යි විදේශීය ළමා 470යි ටිකට් තුනක් දෙන්න අයියා ටිකට් තුනක් මාරු ක්ලයිමේට් එකනේ තියෙන්නේ ඈ දවසම මේවා සුදු ඉතින් පොඩි වැස්සක් යනවා ඉදලා යනවාද මචං නැත්තම් එහෙම යනවාද මෙහෙම යන්නේ බං අම්මෝ හුල්ලංග බං අර අතන පොඩි කැන්ටින් එකක් තියෙන ලොරි එක ඔයාලට ඕනි දෙයක් එකෙන් ගන්න පුළුවන් උඹලා දැන් ගන්න දැන් මගේ ඉතුරු සල්ලි දීපන් ඉතුරු සල්ලි දීපන් ඒකටත් දෙන්න යන්න මුන් සෙට් එක මරු බඩු ටිකක් එක්කනේ ආවි ඉතින් ගායි කෙලින්ම අඩෝ එහෙම තමාඩෝ දිවින මිනිස්සු දැන් මුං ගානේ මං කනවා ගිහිල්ලා රත් වෙන්න මුරුකු කාලා හරියන්නේ නැහැ බා කොහොමද දෙන්නේ? කටකජ මහත්තයා 100ක් 200. ඔව්. කොච්චර විතර ගන්නවද? 70ක් ගාලා 100ක් විතර එකකින් අරගෙන 100ක් විතර දෙන්නකෝ එකෙන්? ආ ඔක් කිරන්නේ. ඔව්. මේ ඉරිස් දාගෙන අපිට කක්කා යන. යාට දොළ දුක. කක්කා යන. සැරෝනි ලුවක්කේ. ඔයාට දොළ දුක කියන්නේ නැත්තද? ඔව්. බබාට මාස කීයද? කියපන් ඉතින් ලැජ්ජ වෙන්නේ. ලකෝ ගෑනු ළමයි එක්කත් ඔච්චර ලැජ්ජ වෙන්නේ නැහැ. රයන් දෙන්නේ. ඔව් වතුර මුදල යන්නේ. දැන් කතා කරන්න බෑ කාලම කතා කරන්න. බඩ හිස්සින්න වචනෙන් නැද්ද? ඔර අනේ හොඳව. මුරුක්කු. බඩගින්නද මුරුක්කු 5ක් විතර දෙන්න 5ක් විතර දෙන්න මුරුක්කුව කීයදක්ද 6ක් දෙන්න 6ම දෙන්න ඔක එතකොට හරියට 10ට දෙන්න 5ට දෙනවා මල ලොකුව 10 පොඩිව 5යි මාරුනේ යන්නේ වැත්ත මාරුවා මෙහෙද මේ පල්ලෙයා ඔව් පල්ලෙයා මොනවද බලන් තියන්නේ පල්ලෙයා සේරල්ල දිනවා බලන්න සේරල්ල මෙතන කිලෝමීටර් කීයක්ද දෙනවද 12ක් කිලෝ සරනවා පාර හොඳයි කාපට් තියෙන්නේ මේ පාර කියලා ඒ ඉරල පාර කාපට් තියෙන්නේ ඒ ළඟට වෙන්න යන්න ඕනද ඔව් ඇල්ල ළඟටම ගිහලා ඇල්ල බලන්න බහින්න දෙනවා පාර කතා කරන්න කාප්ටි පුරනවා යන්න ගමන් තමයි තේ බීලා හොඳට කන්නේ ඔබ වේදම් කරනවනේ තේ බීලා හොඳට කම අවුලන්න මාත් සපෝට් එකට එන්න අනිවාර්යෙන් අයිය මේ ගස්වල ගමනද මෙයා නීම්පොළ කියලා අපි කියන්නේ ලස්සන දලු ටික ලස්සන නේ ඒ වගේ මේක නික දවුල අරක අපි ගලන දයියේ නා පොතේ ගන්න වෙන්නේ අරන් වරෙන් වතුර බොතලෙ ඔයාලත් කනවා පිටවල පතනේ මුරුක්කු මෙව්වට කියන්නේ පිටවල පතනේ මුරුක්කු කියලා
බිස්කුවක් කාලා ඇඟිල්ල එක නැත්නම් වැඩක් නැහැ. ඉතින් ඔයාලත් පිටවල පතනේ පුංචි ලෝකාන්තයට යනවනම් එයාලා විසින් මෙන්න මේ මාක් කරලා තියෙන මේ කොටන් හිටවල තියෙන කොටන් ඒ පාත් එකම අනුගමනය කරන්න. මොකද ඒකට හේතුව අන්න අර පැත්තෙන් පුංචි දීසීරාවක් ගල්ලා බසිනවා. ඔය හරියේ තියෙනවා පිටවල පතනට ආවේනික ශාක වර්ග සහ සත්ව කොට්ටාට ඉන්නවා. ඔක ඉන්නවා මැඩියන් ජාතියක්. ඒගොල්ලෝ අයිති වෙන්නේ විශේෂයෙන්ම පිටවල පතනට. ඒගොල්ලන් කියන නම තමා රළු ගල් පර කියන මැඩියන් විශේෂ තමා ජීවත් වෙන්නේ. ඒ නිසා එයාලා මේ මාක් කරලා තියෙන පාත් එක දිගේම ඔයාලත් මෙතෙන්ට එනවනම් යන්න. බලන්න මෙහෙ තියෙන සුන්දරත්වය. තැන්න උනත් හරි සුන්දරයි. මල් කඩ කතා කනවම තමයි වැඩේ මුන් දෙන්න කොසාකි. අර කර්ම කරනවා දැන් කිව්වර මේවා නේද? ඉතින් මං ඔයාලට තව සුන්දර දසුනක් පෙන්නන්නම්. අර තියෙන පල්ලෙහාට පාත් වෙලා මානිගල. ඔය මගේ ඇඟිල්ලන් දිහාෙන් තියෙන මානිගල. ඊට මෙහා පැත්තෙන් පේන්න තියෙනවා ලකේගල. මානිගලට පිටිපස්සෙන් පේන්න තියෙනවා තුන්හිස්ගල කඳු මුදුන. මානිගලට පල්ලෙහායි තියෙනවනේ අර කොළපාට ලා කොළපාට තනබිමක් වගේ. ඒ තමයි ඇටන් වල ගම්මානේ කුඹුරු යායවල තමයි ඒ තියෙන්නේ. බලන්නකෝ. හරිම සුන්දරයි. සුන්දර පරිසර පද්ධතියක් තියෙන පේනවනේ හුළඟ. ලැජ්ජාවන්නකො මේක මම මේ කල්පනා කරේ නෑ මම බලන්න ගන්න බලකින්න දැන් අය එහෙම කොහොමද කරන්නේ? අපි එකෙන් ගන්න බලන්න උදේ අපෙන් කනවා. ඒව දාලා හොඳම වෙච්චා. खाली टिकट गत्ता तान्ने पर्स එකේ ගිහම ඉතින් ගල් ටික තමයි බලන්න වර පැත්තෙන් තනකොළ කන හරකු ප්‍රංචු ඉන්නවා. මොකද්ද? හරක් ටික තනකොළ කන්නේ කියලා ෂුවර්ද වැඩ? ඔබට ෂුවර් නැද්ද? අපි ගිහලා බලමුද? බලන්නකො මම බලන්න ඕනේ මම දැකලා තියෙනවා. අර තනකොළ වත් කන හරකුත් ඉන්නවනේ ඔය ඇස්සේ. ඒක හරියට බලපන් ඒ කන්නේ. තනකොළද පත්ත කියන්නේ. ඕනම ප්‍රශ්නය. ඉතින් යාළුවනේ ඔයාලට අර පේන්න තියෙන්නේ මොරගහකන්ද ජලාශය. ඊට මේ පැත්තෙන් පේන්න තියෙන්නේ වස්ගමුව වන උද්‍යානය. ඊට පිටිපස්සෙන් පේන්න තියෙන්නේ දිමුලාගල කඳුපන්දි ටික. ආන්න අර සුන්දර වගේ පට්ට උලගත් ඉතින් එන රිස්කි මේ ජෙට්ටු කට්ටිය නම් එන්න බෑ ඉතින් අය බුදුදරණ දෙවිපීඨ ඒගොල්ලෝ ආවොත් ඉතින් අය රැවුලයි සංජීවයි මාව දාලා ගියා මොන ලබ්බක් කරන් දන්නේ නැහැ. බලමු ගිහිල්ලා. යන්නේ බාබා පට්ට හුලඟක් තියෙන්නේ.
ඒ ඔතන අයිනට යන්න එපා. පේනවනේ. ඒ අයිනට යන්න එපා. යන්න එපා බුදු අම්මෝ. මට සිරිනවා. මේක මේව නැත්තම් මචං කිරි මර කියපු දීනේ. යාළුවා උඩ ළමයි අය ඈ. අමුතුම වයිබ් එකක් තියෙන පිටවල පතන ලෝකාන්තයෙන් අද ලයිව් vlog එක නිමා කරනවා. මතකද travel with Gaya YouTube channel එක subscribe කරන්න නැති කට්ටිය subscribe කරන්න, comment කරන්න, share කරන්න. ගිහින් එන්න. ජය වේවා. See you. පිටවල පතන. කැප් එක ගියා.